තෙරුවන් සරණයි අපි සේසර සංවිධානයේ මේ වෙලාවට සූදානම් වෙන්නේ අපි මාසිකව සිද්ධ කරන ලබන පරිත්‍යාගය සිද්ධ කරන්නට අද දිනේදී මේ පරිත්‍යාගය සිද්ධ කරන්න ගිහින් අපිට කලබල වෙන්නට ඉන්න පාඩක සිද්ධ වුණා. ඒකට හේතුව තමයි රෝහලෙන් අලුතෙන් නීති අඳුනා දීලා තියෙනවා ප්‍රොපෝ ගන්න තහනම් බබාලෙන් ප්‍රොපෝ ගන්න තහනම් එතන වාට්ටුවේ දෙන්න තහනම් ඒ වගේ ප්‍රශ්න ගොඩක් වුණා. ඒ නිසා මේ බබා වාට්ටුවේ ප්‍රතිකාර ලබන නිසා අපිට වාට්ටුවෙන් එළියට ඒ බබාව ගන්න බැරි වුණා. ඒ නිසා මේ බබාගේ මම මේ අවස්ථාවට සම්බන්ධ කරගත්තා. අපේක්ෂාව විහාරස්ථානයට කැඳවාගෙන ඉඳිලා. ඉතින් ඒ අනුව මේ මාසයේ පරිත්‍යාගය පළමු පරිත්‍යාගය සිද්ධ කරනු ලබන්නේ කතරගම ප්‍රදේශයේ දියණියක් වෙනුවෙන් පුංචි දියණියක් වෙනුවෙන් තිසුනි සේමින්දි ඉෂාරා දියණිය වෙනුවෙන් තමයි මේ පින්කම මේ පරිත්‍යාගය අපි සිද්ධ කරන්නේ. මේ පරිත්‍යාගය ඒ දුවගේ මෑණියන්ට මේ අවස්ථාවේදී අපි ලබා දෙනවා. ඒ ලබා දෙන මුදල් ඒ දරුවාගේ මේ මුදල ඉතින් මේ වෙලාවේදී අපේ සේසර සංවිධානයේ සමාජික අපේ ගල්මඩුවේ සුමේද පණ්ඩිත හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා මේ මුදල ඒ මෑණියන්ට පරිත්‍යාග කරන හැටියට. එතකොට අපි මේ මාසෙදී තවත් පරිත්‍යාගයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් රුපියල් 50000ක මුදලක්. එතකොට මේ අම්මටත් අපි රුපියල් 50000ක් පරිත්‍යාග කළා. ඒ වගේම තවත් දරුවෙක් වෙනුවෙන් 50000ක මුදල් පරිත්‍යාගයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ දරුවගේ තොරතුරු ගන්න, මේ දෙවෙනි දරුවගේ තොරතුරු ගන්න අපිට පොඩි කාලයක් යනවා. ඒ නිසා ඒ කටයුතු ඉදිරියේදී අපි සිදු කරනවා. මේ පරිත්‍යාගය අපිට ලබා දෙන්න පුළුවන් වුණේ අපේ සමූහයේ සමාජිකාවන්ගේ පරිත්‍යාගයන් නිසා. ඒ අතර අපේ හාමුදුරන් වහන්සේලා ඒ සියලු දෙනාම ඉන්නවා. ඒ වගේම විදේශගත අය ඉන්නවා. ඒ අයගේ පරිත්‍යාගයන් නිසා තමයි අපිට මේ විදිහට පරිත්‍යාග සිදු කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ පරිත්‍යාගයන් සිදු කරපු හැම දිනකටම අපි ආශිර්වාද කරනවා මේ කරගත්ත උතුම් පින්වල බල මහිමයෙන් ඒ අයගේ සිතුම් පැතුම් මේ ආකාමිෂ්ඨ සිද්ධ වේවා. සියලු උතුරු දුරු වේවා. ඒ අයගේ ජීවිත වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අත පරිත්‍යාගයේ ලබන තිසුමි සේමින්දි ඉෂාරා දියණියට ඉක්මන් සුවය ලැබිලා ඉක්මනින්ම මේ රෝහලෙන් පිටත් වෙලා තමන්ගේ දෛනික කටයුතු සුපුරුදු පරිදි සිද්ධ කරගන්නට ඒ දියණියට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. ඒ දියණියගේ ඒ රෝගී තත්ත්වය සුවපත් වේවා.